යොවුන් දූපුතුන්ට. ඒ උතුම් මුනිතුන්ගේ ඔවතන් අද මිනිස්සුන්ට අමතකය. පළමුවෙන් උන්වහන්සේ අපේ මේ සුන්දර දිවයිනට වැඩම කරද්දී මෙහි වඩින්නට අහස්යානා හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබවින්ම ඒ මහා මුනිවරුන් හට එය අවැසි වුණෙත් නෑ. දියුණු කරගත් ඉර්දි බලයෙනුයි උන්වහන්සේලා මෙහි වැඩම කළේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහස්සෑ මළුවෙන් අහසට නැගුණු ඒ මුනිවරු අම්බස්තල සෑ අසල ඇති ගල්කුලට පැමිණි විට එදා මුළු ලක්දිවම ඒකාලෝක වුණා. එදා ලක්දිව පරපුරේ රජුව සිටි දෙවන පෑතිස් නිරිඳුන් මුණ ගැසුනේ ඔවුන් නැකැත් කෙලිය සමරන්නට දඩකෙලියෙහි ගොස් සිටියදීය. දෙවියන් හා කතාබස් කොට මුවෙකුගේ විසින් දෙව්පුතෙකු එවන ලද්දේද ඒ ශාක්‍ය පුත්‍ර මුනිවරයාණන් විසිනි. තිස්ස කියා රජු අමතද්දී රජු තැතිගත්තා. නමුත් ධර්මරාජ වූ ලෝකනාථයන්ගේ ශ්‍රාවක වූ සමන පුතුන් වනාහි අපි වෙමුයි කී කල්හි රජු සතුටු වුණා. අඹ පැනය ඇසූ වේලෙහි රජු පිළිවදන් දුන් අයුරු සැබවින්ම අසිරිමත්ය. ලක්දිව රජපරපුරේ සිටි නෑයන් දැක් වූ විසරද ප්‍රඥාදස්කම ගැන උන්වහන්සේ බෙහෙවින්ම සතුටු වුණා. ඇත්පිය උපමාවෙන් යුතු බුදුවදන් රජුහට පැවසූ වේලෙහි දෙවන පෑතිස් නිරිඳුන් පමණක් නොවේ මැති ඇමැත්තන්ද බුදුවදනෙහි අරුත් වටහාගෙන තිසරණ ගතව සැදැහැ සිතෙහි මුල් බැසගත් අයුරු සොඳුරුය. ලෝකනාථයන් වහන්සේගේ අසිරිමත් සිරි සදහම් එකිනෙක පෙන්වා දෙද්දී එදා ලක්දිව මුතුන් මිත්තන් විස්මිත සොම්නසකින් යුතුව එය ඇසූ අයුරු අතිමනරම්ය. අගබිසෝ අනුලාවන් ඇතුළු ඒ කෝමල ස්ත්‍රීන් සැනකින් මගඵල ලැබූ අයුරුද ඉතා සුන්දරය. මහජන මුළුවට දහම් දෙසනු පිණිස සකස් කෙරුණේ ඇත් හලය. ඔවුනට දිව්‍ය විමාන ගැන විමානවත්තුවෙන් බණ කියද්දී දුක්පිරි ප්‍රේතලොව ගැන පේතවත්තුවෙන් බණ කියද්දීත් ආර්ය සත්‍ය නොදැන යන සසර ගමන ගැන ඔවුන් පියෙන් සලිතව කියා ඉක්පිති සත්‍ය සංයුක්තය නම් බුදුවදන් පවසද්දී ඔවුන් මගඵල ලැබුවේ දසදහස් ගණනෙනුයි. දම්සෝ නිරිදානන් අප සොඳුරු දිවයිනට මහත් සේපෙන් බැන්දා. මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණියන් වූ සංගමිත් තෙරණිය දකුණු මහබෝ ශාඛා වැඩමවද්දී දම්සෝ නිරිඳුන් මහත්සේ සතුටු වුණා. හේ දඹදිව දකුණු පස පිහිටි මේ රම්‍ය දිවයිනෙහි අප ශාස්ත්‍රූ වූ ගොයුම්ගොත් බුදුරජුන්ගේ සසුන පිහිටන වග ඇසූ තැන පටන් මේ රම්‍ය දිවයිනට මහත්සේ ඇලුම් කළා. එදා දෙව්නා බඹුන්ගේ අපමණ පුද පෙළහරින් දඹකොළ පටුනට මහබෝ ශාඛා වැඩිවේලෙහි දෙවන පෑතිස් නිරිඳුන් අපමණ සොම්නසකින් පිළිගත්තා. මහබෝ ශාඛාව මේ හෙළදිවින් පුදද්දී දරදී මාතා තුන්යලක් යලි සලත වෙමින් සාදු හඬ දුන්නා. දඹකොළ පටුනෙහි පටන් අනුරපුර බෝමැඩ පිහිටන මළුව දක්වා රඹතුරින් හා පුන් කලසින් මග දෙපස සරසා සුදුවැලි අතුරා මල්වැසි වස්සමින් වෙසඟපුන් පොහෝදිනයෙහි ඒ මහපෝ ශාඛා මළුවෙහි පිහිට වූ කල්හි දරදී මාතා තුන්යලක් සලිත වෙමින් සාදු හඬ දුන්නා. දම්සෝ නිරිඳුන්ගේ අනුසස් පරිදි දඹදිවෙන් මෙහි පිටත් වෙන්නට පළමු මහබෝ ශාඛාව දඹදිවින් අභිෂේක ලැබුවා. යලිතු අනුරපුර මළුවෙහි පිහිටි කලෙහි අප දිවයිනෙහි රාජාභිෂේකය පළමුව කරන ලද්දේ ඒ බෝ ශාඛාවටයි. දඹදිව රාජාභිෂේකය කරනුයේ යම් අයුරින්ද ඒ අයුරින්ම අනවතප්ත විලෙන් ගෙනා පැන් මහබෝ ශාඛාවට ඉසින ලද්දේ ශාස්ත්‍රීය කාන්තාවන් විසිනි. ඒ වෙසක් පොහෝ දිනයෙහි දෙවන පෑතිස් නිරිඳුන් රාජාභරණ හා කිරීටය බෝ ශාඛාවට පළඳවා අභිසිස් කොට පූජා පැවැත්වූ දින පටන් ඒ බෝ ශාඛාව මේ දිවයිනෙහි බෝ රජු බවට පත් වුණා.
විශාල වෙස්කින පූජාව නිමවන තෙක් බෝ ශාඛාව මුරකල අයුරු ඉතා මනරම්‍ය. එක්පිති කිරීටයත් රාජාභරණත් පැළඳගත් දෙවන පෑතිස් නිරිදුන් මහත් අභිමානයෙන් යුතුව බෝධියට ලක්දිව පූජා කළා. එකල්හිද ධරතී මාතා සලිත වෙමින් සාදු හඬ දුන්නා. යෝන් අරිට්ට ඇමතියන් ප්‍රමුඛ අප පරපුරෙහි යෝන් දරුවන් ගෞතම බුදුසසුනෙහි පැවිදි වූයේ 100,000 ගණනිනුයි. නිකෙලෙස් හදමඩලක් දරා ගෞතම බුදුන්ගේ ලයෙහි උපන් අරහත් ශ්‍රාවක දරුවන් වන්නට තරම් අසිරිමත් පුණ්‍ය මහිමයකින් හෙබි ඒ මුනිවරුන් තූපාරාම සෑමලුවෙහි විනය සංගායනා කරද්දී ධරතී මාතා යලිත් වරක් සලිතව තුන් යලක් සාදු හඬ දුන්නා. මිහිඳු මහරහතන් වහන්සේ අපට දහම් දෙසුවේ දීප භාෂාවෙනුයි. මාගදී හෙවත් පාලි භාෂාවෙන් උන්වහන්සේ දරා සිටි තෙවලා පුතුවදන් ඒ අයුරින්ම අප පරපුරෙහි යොවුන් සමන දරුවන්ට වනපුත් කරවද්දී උන්වහන්සේලා පිපාසිත මුවපුවන් සිසිල් පැන් වළඳන ලෙසින් මහත් ආශාවෙන් තම ලයෙහි දරාගත්තා. එහි අරුත් හෙළපසින් පවසද්දී ඒවාද මහත් බැතියෙන් තම ලයෙහි දරාගත්තා. ගොයුම් සම්බුදු සසුන දෙවි මිනිසුන්ගේ හිතසුව උදෙසා සුරකිනු පිණිස දෙවි පරදුවට තබා උන්වහන්සේලා වෙහෙසුනා. එකල මිහිඳු මහරහතන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට ඉගැන්වූයේ බුදු බව පැතීමේ මහායානයවත් බෝසත් වන්දනාවත් නොවේ. ගෞතම බුදුන්ගේ නිමල දහමයි. එහි කියවෙන්නේ ශ්‍රාවකයෙකුව දහම් හැසිර සුගතියෙහි ඉපදීමටයි. එසේ සුගති රැකවරණය ලබමින් භව සයුරින් එතරවීමටයි. නිමල බුදු දහම එයයි. එකල අප පරපුරෙහි යොවුන් දරුවන් දැක්වූ කුසලතාව නම් දඹදිවෙහි සිටි මහා පින්වතුන්ගේ කුසලතාවට කිසිසේත් දෙවෙනි නොවුනි. මිහිඳු මහරහත් මුනිතුන් පිරිනිවන් පානාත් එක්ම මේ දිවයිනේ රැඳුනේ එනිසාය. දම්සෝ මහ නිරිතුන් ලවා ලක්දිව ඉපිද කුදුතිස් මහතෙරුන් නමින් සසුන බැබල වූයේ එනිසාය. අකුසල් දුරුව කුසල් මතුව ගොස් රජ නිරිතුන් ප්‍රමුඛ කොට මැති ඇමැත්තන් ප්‍රමුඛ කොට සකල ජනයා දහමෙහි හැසිරුණු කලෙහි වෛරසිත් පැහැරකොට මෙත් සිතින් බැබළුණු කලෙහි මේ රම්ම්‍ය වූ දිවයින සකල සම්පතින් පිරී ඉතිරී ගියා. බත බුලතින් කිරියෙන් පැනියෙන් සොර වුණා. පෙරදිග ධාන්‍යාකාරය වුණා. ඉන්දීය සයුරෙහි මුතු ඇටය වුණා. දහම් දිවයින වුණා. ගෞතම බුදුරජුන්ගේ විදුරසුන් මහබෝ පිහිටි දඹදිව් තලයටත් වඩා මේ රම්ම්‍ය දිවයින පූජනීය වුණා. එකල දඹදිව දකුණු පෙදෙසෙහි විසූ චෝල රජවරුන් මේ කුඩා දිවයිනෙහි පිරී ඉතිරී කිය රන් රිදී මුතුමැණික් කෙරෙහි ලොල් බැඳ මේ දිවයිනට අරක් ගත්තේ පස් පියුමින් සුසැදි විලක් ටැහැගන්නා දානව රකුසන් ලෙසිනුයි. එහෙත් ඔවුනට පවා බුදුරජුන්ගේ ශ්‍රාවකයන් වීම විනා වෙන කිසිවක් කරගත නොහැකි වුණා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ මේ දිවයිනෙහි අපට දහම් දෙසුවේ අප පරපුරෙහි දරුවන් සසුන්ගත කළේ හෙළදිව් වාසීන් විසින් බුදු සසුන සුරැක පතල කරවීම පිණිසමය. චෝලයන්ටද අවැසි නම් ඔවුන්ටද මේ දිවයිනෙන් සසුන් පිළිවෙත ගෙන ගොස් චෝල දේශය බැබලවිය හැකිය. සැබවින්ම සිදු වූයේ එයයි. එකල දඹදිව දකුණු පෙදෙස රහතුන්ගෙන් බැබළුනේය. කාංචිපුරය ගෞතම බුදුරජුන්ගේ නිමල දහමේ තෝතැන්න විය. එකල්හි පැළලුප් නුවර අශෝකාරාමයේහිදී සසුන් බිමටවන් අප මහා මිහිඳු තෙරුන් 3 වසරක් තුළ මුළු තෙවලා බුදුවදන් දරන්නට සමත් වුණා. එහි නිදාන කතාවන්ද දරන්නට සමත් වුණා. අප දිවයිනට වැඩම වූයේ ඒ නිමල බුදු දහම සමගිනි. එයින් බිහි වූ ලක්දිව සංඝ පරපුර උතුම් ගෞතම සසුනේහි ශ්‍රාවක දරුවන් වී සසුන් පිළිවෙත සරු කරන්නට වෙහෙසුනි. අනුබුදු මිහිඳු මහරහත් මුනිතුන්ගෙන් අපට ලැබුණේ නිර්මල සදහම් දායාදයයි. ඒ උතුම් දහමින් පෝෂිත ලක්දිව සැදැහැතියන් හට අමා නිවන් දොර විවර විය. ගල් පර්වත සරණ ගොස් අන්ධකාරයේ වෙලී සිටි අසරණ දනන් හට ආලෝකය ලැබෙන්නට විය. සැබවින්ම ලක්දිව වැසියන් පින්වන්තමය. නමුත් කාලය ගතවෙත්ම ඒ ශ්‍රේෂ්ඨ පරම්පරාවෙම පසු කාලීනයන් හට දහම් පිළිවෙතෙහි යෙදීම අමතක විය.
සීලයට, සමාධියට, ප්‍රඥාවට ගරු කරන්නෝ තුනී වන්නට විය. කාලය බොහෝ කොට ගත වූ නමුදු කලින් කල පහළ වෙන මහා පිනතියන්ගේ මහත් කැපවීම නිසා අදටත් ඒ දහම නිමලව ඉගෙනුමට අවකාශ ඉතිරිව තිබීම වාසනාවකි. එදායේ මිහිඳු මහරහත් මුනිදුන් අපට දායාද කළ සොඳුරු ඔවතන් අදටත් ලක්දිව සිව්දිසාවෙහි රැවුදෙන්නාක්සේය. ඒ අකාලික දහමේ අපට කියනා මේ සොඳුරු ඔවතන් දෙස බලන්න. සිංහාලක දරුහට ලෝකනාථයන් වහන්සේ මේ දහම වදාළ අයුරු කෙතරම් අසිරිමත්ද. අගති සතරකි. එයින් අගතියට නොයන්න. එනම් ඡන්දයෙන් අගතියට යෑමත්, ද්වේෂයෙන් අගතියට යෑමත්, භයෙන් අගතියට යෑමත්, මෝහයෙන් අගතියට යෑමත්. අගතියට ගියහොත් අප පිරිහෙන්නේ අඳුරු වී යන සඳක්මිනි. දුක කරා යන කරුණු සයින් වලකින්න. මත්පැන් හා මත්ද්‍රව්‍ය සේවනය නොකරන්න. නොකල්හි පාරතොටේ ඇවිද නොයන්න. අරුත්සුන් කාම ප්‍රසංගවලින් ධනය වනසා නොගන්න. දූ කෙලියෙහි නොයෙදෙන්න. පවිටු පුද්ගලයන් සමග මිතුරුදම් නොපවත්වන්න. මේවාට කිජු වූහොත්, මේවා පුරුදු කළහොත් වෙනසෙන නිසාවෙනි. අප ශාස්ත්‍ර වූ ලෝකනාථයන් වහන්සේ එය වදාලේ. මිහිඳු මහරහත් මුනිදුන් අපට මෙසේද මුනිදහම විවර කළසේක. සැබෑ මිතුරෙකු වන්න. සැබෑ මිතුරා මිතුරාගෙන් කිසිවක් ලබා ගැනීම පිණිස ඔහු රවටාලන මිතුරු වෙස්ගත් අඤ්ඤදත්තුහරයෙක් නොවේ. සැබෑ මිතුරා තම මිතුරාගේ වටිනා කාලය සහ ඔහුගේ කාර්යභාරය වෙනසෙන පරිද්දෙන් ඔහු නොමග යවන කතාවට නතුකොට ඔහු පමා කරවන වචී පරමයෙක්ද නොවේ. සැබෑ මිතුරා ඔහුගේ මිතුරු බව සුරකිනු පිණිස ඔහු කරන පව අනුමත කිරීමත්, පින අනුමත කිරීමත්, ඔහු ඉදිරියේ ගුණ කීමත්, ඔහු නැති තැන නින්දා කිරීමත් කරන අනුපිය බහණියෙක්ද නොවේ. සැබෑ මිතුරා සතුටු වන්නේ තම මිතුරා අපායට වැටුණු දැකීමෙන් නොව සුගතියෙහි ඉපදෙනු දැකීමෙනි. එනිසා සැබෑ මිතුරා අපාගතවීමට හේතුවන දෙයින් තම මිතුරාව වෙලා ඔහුගේ ලාභ ප්‍රයෝජන ගැනීමෙහි යෙදෙන අපාය සහයක මිත්‍රයෙක්ද නොවේ. කලන මිත්‍රයෙක් වන්න. කලන මිතුරා තම මිතුරාව නොමගින් රැකගනී. ඔහු යහපතේ යොදවයි. ඔහු අනතුරින් බේරෙයි. පවින් වළක්වයි. අකුසලයෙන් වළක්වයි. පෙර නොහැසූ දහම අසන්නට සලස්වයි. පිනෙහි යොදවයි. සුගතියට මඟ කියා දෙයි. සැබෑ මිතුරා තම මිතුරාගේ පිරිහීම ගැන නොසතුටු වෙයි. දියුණුවෙහි තුටු වෙයි. මිතුරාට අබෝධ චෝදනා කිරීමට ඉඩ නොදෙයි. ඔහුගේ ගුණ මතු කරයි. එවැනි මිතුරෙක් වන්න. මිහිඳු මහරහත් මුනිදුන්ගෙන් අපට ලැබුණු මේ උතුම් දහම් අවවාද කෙතරම් අගනේද. දැහැමි දරුවන්ගේ පෙරදිග දිශාව නම් මව්පියන්ය. දකුණු දිශාව නම් ආචාර්යවරුන්ය. බටහිර දිශාව නම් අමුදරුවන්ය. උතුරු දිශාව නම් මිතුරන්ය. යට දිශාව නම් සේවකයන්ය. උඩ දිශාව නම් ශ්‍රමණ බමුණන්ය. පින්වත් දරුවනි, කිසිදා මව්පිය ද්‍රෝහියෙකු නොවන්න. ඔබ දුබල මාපියන් සුරකින්න. ඔවුන්ගේ කටයුතුවලට සහාය වෙන්න. කුල පරපුර රැකගන්න. මාපිය වස්තුව සුරකින්න. සුගති ගමනට සහාය වෙන්න. සැබෑ කුලදරුවෙක් වෙන්න. කිසිදා ආචාර්ය ද්‍රෝහියෙක් නොවන්න. ආචාර්යවරයා ඔබව හික්මවයි. ඔබට තම දහම උගන්වයි. විනයෙහි පිහිටුවයි. උසස් පුද්ගලයන්ට ඔබව හඳුන්වා දෙයි. සමාජයට ඔබව හඳුන්වා දෙයි. ඒ නිසා ආචාර්යවරුන් දැක හොනස්නෙන් නැගිටින්න. උවටැන් කරන්න. වතාවත් කරන්න. සකසා ඉගෙන ගන්න. ආචාර්ය ගෞරවයෙන් යුතු වෙන්න. ලෝකනාථ වූ ඔබේ ශාස්ත්‍රූන් වහන්සේ ඔබට භව සයුරින් එතරවීමට පමණක් නොව සුගතියෙහි ඉපදීම පිණිසද පිහිට වූයේ ලොව දකිනා එකම ඇස උන්වහන්සේ නිසාවෙනි. පින්වත් දරුවනි, වැලන්ටයින් නම් වූ මිත්‍යාකාම මායාවට හසු නොවී තිලොවග ගුරු වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වී උන්වහන්සේව මුළු හදවතින්ම සරණ යන්න. ලොවෙහි යථාර්ථය දැකීම සත්‍යයට ආශා කරන අප සියලු දෙනාටම අයත් අද්විතීය උරුමයකි. ඒ උරුමයට ආශා කරන්න. ඒ උතුම් මුනිවරයාණන් වහන්සේගේ ඔවතන් ඉතා අගනේය.
උන්වහන්සේ සැබවින්ම අපට සෙනෙහවන්ත වූ සේක්මය. අපට අනුකම්පා කළ සේක්මය. අපහට මෙතරම් අනුකම්පා කරමින් මේ රම්මේ තිබේනට ගෞතම බුදුරජුන්ගේ සොඳුරු දහමදායාද කළ ඒ උතුම් මිහිඳු මහරහත් මුනිතුන්ට අපගේ නමස්කාරය වේවා.